ආයිබෝවන් සිනමා ක්‍රිටික් පවුලේ යාළුවෝ හැමෝටම අදම අරගෙන ආවේ 2025 වසරේ රිලීස් වුණ සයිකොලොජිකල් ත්‍රිලර් කැටගරියකට අයිති වෙන අතිශය කුතුහලය පිරුණු මූවි එකක්. හිතන්නවාට ගොඩක් අමාරු කාලයක් ජීවත් වෙන්න තැනක් නැතිව ඉතිවාට ලැබෙනවා සුපිරි පොහොසත් පවුලක වැඩ කරන ජොබ් එකක්. වැටුපත් හොඳයි, ඉන තැනත් නියමයි. ඒත් නතර වෙන්න හීනයක් තිබුණු තැනක වාට ලොකු උගුලක් අටවලා තිබුණොත් මුළු ලෝකයක්ම කතා කරන අවසානය වෙනකන්ම ඇස් ඉවතට ගන්නේ නැතිව බලන්න හිතෙන තරම් කුතුහලයක් තියෙන භයානක සයිකොලොජිකල් මූවි එකක්. ඉතින් එහෙනම් මේ සුඛෝපභෝගී මන්දිරය ඇතුලේ සැඟවුණු භයානක සත්‍ය මොකක්ද කියලා දැනගන්න අපි අද බලමුද හවුස්මේඩ් ඉංග්ලිෂ් මූවි එකේ කතාව. එහෙනම් ඔන්න මේක තමයි හොඳම වෙලාව සිනමා ක්‍රිටික් අපේ channel එක subscribe කරලා නැති යාළුවන්ට පහලින් තියෙන subscribe button එක click කරලා ඒත් එක්කම තියෙන bell icon එකත් click කරලා එකතු වෙන්න දිගටම අපිත් එක්ක. මූවි එක පටන් ගන්න හරිම නිස්කලංක විදිහට අපි දකිනවා මිලි තමන්ගේ වාහනය බොහොම සංසුන්ව drive කරගෙන යනවා. මෙයා මේ යන්නේ මෙහි තියෙන වින්චෙස්ටර් කියන මන්දිරයට. මේ මන්දිරයට හවුස්මේඩ් වේකන්ට් එකක් තියෙනවා කියලා දාලා තිබුණ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැකලා ඉන්ටර්විව් එකට තමයි මිලි මේ යන්නේ. මිලි ඉන්ටර්විව් එකට ෆේස් කරන්න ගෙදරට ඇතුළු වෙනකොට මිලිව පිළිගන්නේ මේ ගෙදර අයිතිකාරිය නීනා. නීනා මිලිව හිතුවටත් වඩා සුහදව පිළි අරගෙන මිලිගේ ක්වොලිෆිකේෂන් එකින් එක පරීක්ෂා කරනවා. නීනා කියනවා ඔයාට ඩිග්‍රී එකකුත් තියෙනවා. ඇත්තටම ඔයා මේ ජොබ් එකට ඕනවටත් වඩා සුදුසුයිලු. මිලිගේ වෘත්තීය සුදුසුකම් ගැනත් සෑහීමකට පත්වෙන නීනා ඊළඟට කරන්නේ ගෙදර කරන්න තියෙන වැඩ වගේම වගකීම් ගැන අදහසක් ගන්න ගෙදර ඇතුළ පෙන්නන මිලිව එක්කගෙන යන එක. නීනා මිලිව එක්කගෙන යන්නේ මේ ගෙදර තියෙන එක එක කොටස් වලට. ඒ හැමතැනකම තියෙන්නේ මිලීට පුදුම හිතෙන තරම් සුඛෝපභෝගී බවක්. මේ ගෙදර පහළම කොටසට යන්න තියෙන්නේ ගොඩක් පඩිපෙල් බැහැලා. පඩිපෙල් බැහැලා නීනා මිලිව එක්කගෙන යන්නේ ලොකු ලිවිං ඒරියා එකකට. එතන තියෙනවා ටීවී එකක් එහෙම. නීනා කියනවා මේතන පාවිච්චි කරන්නේ මගේ හස්බන්ඩ් ඇන්ඩ්‍රූ. ඒත් ඔයාට ඕන නම් ඕන වෙලාවක මේතන පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතනින් පස්සේ මිලිව එක්කගෙන යන්නේ නීනාගේ දුව සිසිගේ රූම් එකට. මේ රූම් එකේ තියෙනවා ඇන්ඩ්‍රූ හදපු මේ ගෙදර ආකෘතියක්. මෙතන තියෙන එක ආකෘතියක් දිහා මිලිය ටිකක් වෙලා බලාගෙන ඉන්නවා අපිට පෙන්නනවා. ඒකේ තියෙන්නේ මේ ගෙදර අය කෑම මේසේ වාඩි වෙලා ඉන්න දර්ශනයක්. ඊට පස්සේ නීනා මිලිව එක්කගෙන යන්නේ මිලි මෙහෙ ආවට පස්සේ එයාට ලැබෙන රූම් එක පෙන්වන්න. මේක තියෙන්නේ උඩම තට්ටුවේ. අනිත් කාමර වගේ නෙමෙයි මේ කාමරය ගොඩක් පොඩි. කොහොම වුණත් මිලි නම් මේකට කැමති වෙනවා. ඊට පස්සේ නීනා මිලීට කියනවා මම තව ටිකක් හිතලා ඔයාව තෝරගන්නවද නැද්ද කියලා කියන්නම් කියලා. ඒ වගේම යන්න කලින් ඉන්ටර්විව් එකට ආවෙකටත් නීනා මිලීට සල්ලි දීලා තමයි යවන්නේ. එතනින් පස්සේ පෙන්වන්නේ මිලි මෙහෙන් පිටත් වෙලා ආපහු එයාගේ කාර් එක ඩ්‍රයිව් කරගෙන යන විදිහ. ඉන්ටර්විව් එකට ගිහින් දවස් 2ක් වගේ ගෙවිලා ගියත් මිලිට නීනාගෙන් කෝල් එකක් එන්නේ නැහැ. ඉතින් මිලී හිතනවා එයා CV එකට දැම්ම බොරු ක්වොලිෆිකේෂන් වගේම බොරු බෑග්ග්‍රවුන්ඩ් ඩීටේල්ස් නීනට අහුවෙන්නේ නැති. ඒ නිසා ඒ ජොබ් එක ලැබෙන එකක් නෑ කියලා තමයි මිලී හිතන්නේ. ඒ වගේම අපිට පෙන්නනවා මිලීට ඉන්න තැනක්වත් නෑ. එයා කායකේම තමයි නිදාගන්නේත්. ඇඳුම් පවා තියන්නේ කායකේම තමයි. ඒ ජොබ් එක ලැබෙන පාටක් නැති නිසා මිලී තීරණය කරනවා තව ජොබ් එකකට ඇප්ලයි කරන්නත්. ඒත් ඔන්න නොහිතපු විදිහට නීනා මිලීට කෝල් කරලා කියනවා ඔයාව ජොබ් එකට තෝරගත්තා පුළුවන් ඉක්මනට එන්න කියලා. මේකත් එක්කම ගොඩක් සතුටු වෙන මිලී තීරණය කරනවා එදා හවසම හෙට ගිහින් වැඩ පටන් ගන්න. මිලී තමන්ගේ වැඩ පටන් ගන්න වින්චෙස්ටර් මන්දිරයට එනකොට දකින්නේ ගේට්ටුව ළඟ ලයිට් එකක් හද ඉන්න එන්සෝව. මෙයා අමුතු විදිහට මිලී දිහා බලාගෙන ඉන්නේ. ගේ ඇතුළට ගිය මිලීට දකින්න ලැබෙන්නේ බලාපොරොත්තු වුණ නිස්කලංක පෙනුම නෙමෙයි. මුළු ගෙදරම හැඩි වෙලා වගේම අවුල් වෙලා. මේ වෙලාවේ තමයි නීනා මෙතනට එන්නේ. මෙයා කියනවා මගේ මීටින් එකකට ඕනේ රිපෝට් එකක් හදන ගමන් මම ඉන්නේ. ඒ නිසා මම ටිකක් බිසි. ඔයා වැඩ පටන් ගන්න කියලා. ඉතින් මිලී දැන් මේ අවුල් වෙලා තියෙන ගෙදර පිරිසිදු කරන්න පටන් ගන්නවා. ඔය විදිහට මිලී රෑ වෙනකන්ම වැඩ කර ඉදී තමයි නීනාගේ හස්බන්ඩ් ඇන්ඩ්‍රූ එක්ක දුව සිසි ගෙදර එන්නේ. සිසි නම් මිලීට වැඩි කැමැත්තක් නෑ වගේ. නීනා මෙයාලට මිලී වඳුන්වලා දුන්නට පස්සේ මිලී යාගේ රූම් එකට යනවා. රූම් එකට ගියාට පස්සේ මිලි මේ රූම් එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලනවා. මෙයාට දකින්න ලැබෙනවා පොඩි ෆ්‍රිජ් එකක් වගේම ඒකේ ඇතුලේ තියෙන පොඩි වතුර බෝතල් කීපයක්. ඒත් එක්කම මෙයා දකිනවා මේ දොරට ලොක් දෙකක් තියෙනවා වගේම එක ලොක් එකක් තියෙන්නේ එළියෙන් ලොක් කරන්න විතරයි. මෙයාට මේක ටිකක් අමුතුයි වගේ. ඒ වගේම එකම පොඩි ජනේලයක් විතරයි තියෙන්නේ. ඒකටත් යකඩ කූරු ගහලා කිසිම විදිහකින් නරින්න විදිහක් නැහැ. මේ වෙලාවේ මිලීට කෑම අරගෙන නීනා එනවා රූම් එකට.
ඉතින් මිලී නීනට කියනවා පුළුවන් නම් මේ ජනෙල් අරින්න පුළුවන් විදියට හදලා දෙන්න. ඒ වගේම දොරේ ලොක් එකත් අනිත් පැත්තට හයි කරලා දෙන්න කියලා. නීනා කැමති වෙනවා මිලීට ඕන විදිහට රූම් එක වෙනස් කරලා දෙන්න. මෙතනදී මිලී එන්සුගෙන ඇහුවම නීනා කියනවා එයා තමයි වත්ති මුරකාරයා. එයාව වැඩිය ගණන් ගන්න එපා කියලා. මේ වෙලාවේ නීනා මිලීට ගිෆ්ට් එකක් විදිහට අලුත් ෆෝන් එකක් දෙනවා. මොකද නීනා දැකලා තියෙනවා මිලීගේ ෆෝන් එක පරණයි කියලා. පහුවදා උදේ මිලී අවදි වෙද්දී ගොඩක් පරක්කුයි. මෙයා ඉක්මනටම නැගිටලා ගිහින් දොර අරින්න හැදුවත් දොර අරගන්න බෑ ලොක් වෙලා. මිලී ගොඩක් බය වෙලා කීප සැරයක් try කළාට පස්සේ තමයි මේ දොර ඇරෙන්නේ. මිලී කෙලින්ම දුවගෙන කුස්සියට යද්දී නීනා කුස්සියේ ඉන්නවා. එයාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ගොඩක් තරහින් කලබලෙන් බඩුත් විසි කර කර මොකක් හරි දෙයක් හොයනවා. නීනා තරහින් මිලීගෙන් අහනවා මීටින් එකට මම හදපු නෝට්ස් මෙතන කවුන්ටර් එක උඩ තිබ්බා. ඒවට මොකද කළේ දැන් මෙතන නෑ කියලා. නීනා මේ කියන දේ ගැන මිලීට කිසිම දෙයක් හිතා ගන්න බෑ. මේ වෙලාවේ තමයි මෙතනට ඇන්ඩ්‍රූ එන්නේ. නීනා කෑ ගහනවා අඬනවා පාලනය කරගන්න අමාරුයි. ඒත් ඇන්ඩ්‍රූ කලබල වෙන්නේ නෑ. ඇන්ඩ්‍රූ ගොඩක් ආදරණීය විදිහට නීනව තුරුළු කරගන්නවා. හරිම සංසුන් විදිහට නීනව සනසවනවා. ඇන්ඩ්‍රූ කියනවා මම සිසිව ස්කූල් එකට එක්කගෙන යන්නම්. ඔයා ඉස්සෙල්ලම හොඳට නාලා ආපහු රිලැක්ස් එකේ නෝට් එක හදන්න පටන් ගන්න. ඊට පස්සේ ඕන නම් සැලුන් එකටත් යන්න. නිදහසේ මේ වැඩේ කරගන්න ඔයාට ඕන තරම් වෙලාව තියෙනවා කියලා. ඇන්ඩ්‍රූගේ මේ කතාවත් එක්ක තමයි නීනා සංසුන් වෙන්නේ. ඇන්ඩ්‍රූ නීනාගේ ඔළුව අත ගන්න විදිහ, සිප ගන්න විදිහ, සනසවන විදිහ මිලි බලාගෙන ඉන්නේ. නීනා මෙතනින් ගියාට පස්සේ අවුල් වෙලා තියෙන කුස්සිය අස් කරන්න ඇන්ඩ්‍රූ මිලිට උදව් වෙන්න හැදුවත් මිලි ඒකට ඉඩ දෙන්නේ නැතිව තනියම අස් කරන්න පටන් ගන්නවා. ඇන්ඩ්‍රූ මිලිගෙන් සමාව ඉල්ලනවා නීනාගේ මේ හැසිරීමට. ටික දවසකින් දැන් තමයි මෙහෙම හැසිරෙන්නේ කියලා ඇන්ඩ්‍රූ කියන්නේ. ඇන්ඩ්‍රූ මෙතනින් ගියාට පස්සේ කුස්සිය අස් කරන ගමන් ඉන්න මිලි දකින්නේ ජනේලෙන් එළියේ ඉඳන් මිලි දිහා එන්සෝ බලාගෙන ඉන්න විදිහ. ඊට පස්සේ කුණු ටික දාන්න එළියට ගියාම එන්සෝ මිලීට මොකක් හරි දෙයක් කියන්න හැදුවත් ජනේලෙන් බලාගෙන ඉන්න නීනව දැකලා එන්සෝ මුකුත් නොකියම මෙතනින් නිවත් වෙලා යනවා. ඒත් ඒ ජනේලෙ දිහා මිලි බලනකොට නීනා එතන පේන්න නෑ. ඊට පස්සේ අපිට පෙන්නනවා මිලියාගේ රූම් එකේ ඇන්ඩ්‍රූගේ සෝෂල් මීඩියා වල තියෙන ෆොටෝස් බල ඉන්නේ. මේ වෙලාවෙමයි මේ රූම් එකට ඇන්ඩ්‍රූ එන්නේ. ඇන්ඩ්‍රූ මිලිට කේක් එකක් අරගෙන ඇවිත් මිලිට ටිකක් සමීප වෙලා ඊළඟට මිලිව කිස් කරන්න පටන් ගන්නවා. මෙතනදී මිලිත් මේකට විරුද්ධ වෙන්නේ නෑ. ඒත් එතකොටම තමයි මිලි නින්දෙන් අවදි වෙන්නේ. මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක් නෙමෙයි මිලි දැකපු හීනයක්. මේ ගෙදර මිලිට කරුණාවන්ත විදියට සලකන එකම කෙනා ඇන්ඩ්‍රූ. ඉතින් සමහර විට මිලිගේ හිතේ ඇන්ඩ්‍රූ ගැන ආදරයක් ඇති වෙලා වෙන්නත් පුළුවන්. ඊළඟ දවස සෙනසුරාදා මිලි එළියට යන්නයි හදන්නේ. මේ ජොබ් එකට එද්දී නීනා කියලා තියෙනවා සෙනසුරාදා මිලිට නිවාඩු ලැබෙනවා කියලා. ඒත් නීනා මිලිට එළියට යන්න දෙන්නේ නෑ. නීනා කියනවා ඔයා මගේ නෝට්ස් නැති කරපු නිසා මට සැලොන් යන්න බැරි වුණා. ඒ නිසා කොහොමවත් අද ඔයාට නිවාඩු දෙන්න විදියක් නෑ කියලා. ඒත් මිලී නීනාගෙන් ඉල්ලනවා මට පැය 2-3ක් දෙන්න මට වැදගත් මීටින් එකක් තියෙනවා කියලා. ඒත් නීනා මේක ප්‍රතික්ෂේප කරද්දී තමයි සිසිවත් කරේ තියාගෙන මෙතනට ඇන්ඩ්‍රූ එන්නේ. ඇන්ඩ්‍රූ නීනාට කියනවා මිලීට යන්න දෙන්න. අද මගේ නිවාඩු දවස උනත් මම සිසිව බලා ගන්නම්. මම යාව පාක් එකට එක්කගෙන යන්නයි හදන්නේ කියලා. ඉතින් ඇන්ඩ්‍රූගේ මේ කතාවත් එක්ක නීනාට සිද්ධ වෙනවා මිලීට යන්න ඉඩ දෙන්න. මේ විදිහට මිලී යන්නේ පරිවාස දෙපාර්තමේන්තුවට. ගිහින් පරීක්ෂක නිලධාරියෙක්ව මුණ ගැහිලා එයාගේ අලුත් ජොබ් එක ගැන කියලා අලුත් ඇඩ්‍රස් එකක් දෙනවා. මේ ඔෆිසර් මිලීට කියනවා නීතියට අනුව ඔයාට තව අවුරුදු 5ක් වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම හොඳ තත්වෙන් ජීවත් වුණේ නැත්තම් ඔයාට ආපහු බෙඩ්ෆෝඩ් එන්න වෙනවා කියලා. මේ කතාවත් එක්ක අපිට තීරුම් යන දෙයක් තමයි අපි නොදන්න අතීතයක් මිලීට තියෙනවා. ඒ කියන්නේ මිලේ යම්කිසි වරදකට නීතියට අහු වෙලා හිරදඬුවමකට යන්න වෙනුවට පරිවාස කාලයක් යටතේ නිදහස් වෙලා ඉන්න කෙනෙක්. මිලීට නීතියට පටහැනි කිසිම දෙයක් කරන්න බෑ. අනිවාර්යෙන්ම ජොබ් එකක් කරන්නත් ඕනි වගේම නීතිකරුක වෙන්නත් ඕනි. මේ නිසා නීනා මොන විදිහට සැලකුවත් මිලීට සිද්ධ වෙන මේ හැම දෙයක්ම විඳ දරාගෙන ජොබ් එක කරන්න. මීටින් එක ඉවර වෙලා එළියට එනකොටමයි නීනා කෝල් කරලා කියන්නේ බැලේ ක්ලාස් එකෙන් හරියටම 1:45 වෙද්දී සිසිව අරගන්න කියලා. ක්ලාස් එකෙන් ගන්න කිව්වට ක්ලාස් එක කොහෙද තියෙන්නේ කියලාවත් කියන්නේ නැතිව තමයි නීනා කෝල් එක කට් කරන්නේ. ඒත් කොහොම හරි සර්ච් කරලා ක්ලාස් එක තියෙන තැන හොයාගෙන මිලී එතනට යනවා. එතනට ගියාම තමයි මිලීට දැනගන්න ලැබෙන්නේ සිසි අද ක්ලාස් ඉවර වෙලා එයාගේ යාළුවෙක් ගෙදර යන්න ලෑස්ති වෙලා ඉන්න කියලා. නීනාත් මේ ගැන දන්නවා කියලා සිසිගේ යාළුවාගේ අම්මා මිලී ඉස්සරහම නීනාට කෝල් එකක් කරගන්නවා.
ඒ කෝල් එකෙන් මිලී තහවුරු කරගන්නවා සිසිට යාගේ යාළුවාගේ ගෙදර යන්න නීනා පර්මිෂන් දීලා කියලා. මිලී ගෙදර යනකොට ඇන්ඩ්‍රුගේ අම්මත් ඇවිත් ඉන්නේ. නීනා මිලීට බනිනවා මම ඔයාට කියලා තියෙද්දි සිසි අද යාගේ යාළුවාගේ ගෙදර යනවා කියලා මොකටද ඔයා එතනට ගිහින් බොරු ෂෝ එකක් දෙන්නේ කියලා. මිලීට හිතාගන්න බෑ නීනාගේ මේ හැසිරීම. ඒ වගේම ඇන්ඩ්‍රුගේ අම්මා නීනට බනිනවා මිලීට මේ විදිහේ ඇඳුම් ගේ ඇතුලේ අඳින්න අවසර දුන්නට. ඇන්ඩ්‍රුගේ අම්මා යාට පරම්පරාවෙන් ලැබුණ වටින පිඟන් කෝප්ප වගේක් ඇන්ඩ්‍රුට අරගෙන ඇවිත්. මේ වෙලාවේ මෙතනට එන ඇන්ඩ්‍රු කියනවා මම මේවට ගොඩක් ආසයි. මට මේ ප්ලේට් එකකින් කනකන් ඉවසිල්ලක් නෑ කියලා. ඒ සිද්ධියෙන් පස්සේ මිලියාගේ රූම් එකේ පාන්දර එකත් පහුවෙලා. මෙයාට නිින්ද යන්නේ නැති නිසා මෙයා නැගිටලා යන්නේ ටීවී බලන්න හිතාගෙන. ගිහින් ටීවී බලබල ඉද්දී මෙතනට එකපාරම එන්නේ ඇන්ඩ්‍රු. ඇන්ඩ්‍රුව දැක ගමන් කලබල වෙන මිලී මෙතනින් නැගිටලා යන්න හැදුවත් ඇන්ඩ්‍රු යන්න දෙන්නේ නෑ. මේ දෙන්න ටීවී බලබල කතා කර කර ඉන්නවා. මෙතනදී මිලීට ඇන්ඩ්‍රුගෙන් දැනගන්න ලැබෙනවා නීනාගේ ගෙදර හදිස්සියේ ඇති වුණ ගින්නකින් නීනාගේ අම්මයි තාත්තයි මිය ගිහින්. නීනා විතරක් බේරිලා. ඒකුනේ කොහොමද කියලා දන්නේ නෑ වගේම ඒ පීඩනයත් එක්ක තමයිලු නීනා ජීවත් වෙලා තියෙන්නේ. මීට වඩා ඒ ගැන කතා කරන්න වෙන්නේ නෑ මොකද හිතුවේ නැති විදිහට මෙතනට එන්නේ නීනා. නීනා මේ දෙනා දිහා සැකෙන් වගේ බලන්නේ පාන්දර දෙකට මෙතන මොකද කරන්න කියලා ඇහුවම ඇන්ඩ්‍රු කරන්නේ හරි එහෙනම් මම නිදාගන්න යන්නම් කියලා නීනාගේ නලලට කිස් එකකුත් දීලා මෙතනින් යන එක. ඊට පස්සේ නීනා මිලීට කියනවා හෙට උදෙන්ම මෙහෙන් යන්න කියලා. ඒත් මිලී නීනා ඉස්සරහා බැගෑපත් වෙලා කියනවා මම මෙතනට එද්දි කවුරුත් හිටියේ නෑ මට තව එකම අවස්ථාවක් දෙන්න කියලා. ටිකක් කල්පනා කරන නීනා කියනවා හරි මම සතියක් කල් දීලා බලන්නම්. ආපහු ඔය වගේ ඇඳුම් මේ ගේ ඇතුලේ අඳින්නත් බෑ වගේම ඔයා මගේ මහත්තයාගෙනුත් ඈත් වෙලා ඉන්න කියලා. පහවදා මිලි පුරුදු විදිහට වැඩ පටන් ගන්නවා. සිසිගේ යාළුවන්ගේ අම්මලා කීප දෙනෙක් ගෙදර ඇවිත් නීනා එක කතා කර කර ඉන්නේ. මෙතනදී නීනා කියනවා අපි තව ළමයෙක් හදන්න බලාපොරොත්තු වෙන් මේ දවස්වල ඒකට වෛද්‍ය උපදෙස් ගන්න ගමන් ඉන්නේ කියලා. මේ වෙලාවේ කෝල් එකක් ඇවිත් නීනා මෙතනින් නැගිටලා ගියාට පස්සේ අනිත් අය කතා වෙන දේවල් මිලිට ඇහෙනවා. මේ කතා බහෙන් කියවෙන්නේ නීනා ඇන්ඩ්‍රු බඳින්න කලින් ගොඩක් දුප්පත් කෙනෙක්. ඉන්න තැනක්වත් තිබිලා නෑ. ඒ වගේම කසාද බැන්දට පස්සෙත් මොකක් හරි භයානක දෙයක් කරන්න ගිහින් මාස 9ක්ම මානසික රෝහලක ඉඳලා. ඒ වගේම යාලා කතා වෙනවා නීනාගේ මේ හැසිරීම සාන්තුවරයෙක් වගේ ඉන්න ඇන්ඩ්‍රු කොහොම ඉවසනවද කියලා. මේ කතා ඇහුණට පස්සේ මිලී තනියම හිතනවා ඇත්තටම ඇන්ඩ්‍රු කියන්නේ නීනා වෙනුවෙන් පෙනී ඉන්න දෙවි කෙනෙක් කියලා. ඒ වගේම නීනාට පිස්සු වෙන්නේ නැති කියලාත් මිලී හිතනවා. මිලි තීරණය කරනවා සල්ලි ටිකක් ඉතුරු කරගත්තට පස්සේ මෙහෙන් නයින් වෙලා යන්නත්. රෑ වෙලා මිලිගේ රූම් එකට එන නීනා කියනවා ලබන සෙනසුරාදාට නිවාඩු දෙන්න විදිහක් නෑ. ડોක්ටර්ගේ අපොයින්ට්මන්ට් එකකට ඇන්ඩ්‍රෝයි නීනායි ටවුන් එකට යන නිසා මිලිට සිද්ධ වෙනවලු සිසිව බලා ගන්න. ඉතින් මිලි මේකට කැමති වෙනවා. කිව්ව විදිහටම මිලි සිසි එක්ක ගෙදර ඉද්දි ඇන්ඩ්‍රු නීනා එක්ක ડોක්ටර් ගාවට යන්න පිටත් වෙනවා. එයාලා ගෙදරින් ගිය ගමන් මිලි ගිහින් චෙක් කරලා බලන්නේ කබඩ් එකක තියෙන බෙහෙත් වගේක්. මේ බෙහෙත මොකටද පාවිච්චි කරන්න කියලා net එකේ සර්ච් කරලා බැලුවම මිලිට දැනගන්න ලැබෙන්නේ මේක උග්‍ර මානසික ආබාධවලට පාවිච්චි කරන බෙහෙතක්. මේකත් එක්ක මිලි ටිකක් කලබල වෙන්නේ නීනා කියන්නේ මානසික රෝගියෙක් නිසා මෙතන වැඩ කරන එක අවදානම් කියලා දැනුණ නිසා. මේ අයගේ යාළුවෙක්ට කෝල් කරලා කියනවා මට සල්ලි ටිකක් ඕන මේ රස්සාවෙන් මම අයින් වෙනවා පුළුවන් නම් මට ජොබ් එකක් හොයාගන්න උදව් කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ මෙතනට එන සිසිට ඇහෙනවා මිලි මෙහෙන් යනවා කියපු කතාව. සිසි අහනවා මිලිගෙන් ඇත්තටම ඔයා මෙහෙන් යන්නද හදන්නේ කියලා. ඒත් මිලි ඒ කතාව මගහැරලා සිසිට තීරුම් කරනවා එයා මෙහෙන් යන්නේ නෑ ඒ වෙන දෙයක් ගැනයි කතා කළේ කියලා. ඒත් සිසිට මිලී කියපු කතාව හොඳටම ඇහුණ නිසා සිසි මිලීගේ බොරුව පිළිගන්න පාටක් නෑ. ඊටත් පස්සේ අපිට දකින්න ලැබෙනවා සිසි තනියම සෙල්ලම් කරන අතරේදී මිලිත් එතනට වෙලා ඉන්නවා. මෙතනදී මිලීට ඇහෙනවා සිසි එක එක දෙබස් කියනවා. හරියට මේ ගෙදර කතා වෙන දේවල් වගේ. මෙතනදී මිලී දකින්න ඔයාගේ රූම් එකේ තිබුණ ට්‍රොපි එකක් සෙල්ලම් බඩුත් එක්ක තියෙනවා. මිලී සිසිට කියන ඔයා මගේ රූම් එකට ගිහින් තියෙනවා එහෙම කරන්න එපා ඔයා ඉන්න ඕනේ කාමරෙන් එළිය කියලා. මෙහෙම කිව්වම ඔන්න එකපාරටම සිසි කියනවා ඔයත් එහෙම කරන්නලු. මිලිට මේ කතාව තේරුම් ගන්න බෑ. සමහර විට සිසි මිලිට තේරුම් කරන්න හදන්නේ ඒ කාමරේ මිලිට අනතුරක් කියලා වෙන්නත් පුළුවන්. මේත් එක්කමයි ඇන්ඩ්‍රෝයි නීනායි ගෙදර එන්නේ. නීනා ගෙදරට එන්නේ හොඳටම අවුල් වෙලා අඬාගෙන. සිසිට කාමරේට යන්න කියලා ඇන්ඩ්‍රෝ මිලිට කියනවා සිද්ධ වුණ දේ.
ඩොක්ටර් කියලා තියෙන විදිහට නීනට නොමේරූ ඩිම්බූනතාවය කියන තත්ත්වය තියෙනවලු. සරලව කිව්වොත් එයාගේ ශරීරයේ දරුවෙක් පිළිසිඳ ගන්න අවශ්‍ය වෙන සරු ඩිම්බ නිපදවන තත්ත්වය දුර්වලයිලු. ඒ නිසා දරුවෙක් ලැබෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. මේ වෙලාවේ තමයි ඇන්ඩ්‍රු මිලීට මිලි නොදැන හිටිය තව දෙයක් කියන්නේ. ඇන්ඩ්රු සිසිට ගොඩක් ආදරයෙන් තමන්ගෙම දරුවෙක් වගේ සැලකුවට ඇත්තටම සිසිගේ තාත්තා ඇන්ඩ්රු නෙමෙයි. සිසි කියන්නේ නීනගේ දුව විතරයි. ඇන්ඩ්රු කියනවා මට මගේම දරුවෙක් ඕනි වුණොත් දැන් මේ බලාපොරොත්තුවක් නැති වුණා කියලා. ඇන්ඩ්රුගේ මේ කතාව මිලී අහගෙන ඉන්නේ ඇන්ඩ්රු ගැන හිතේ ඇති වෙන ලොකු දුකක් එක්ක. එදා රෑ කාමරේ නිදාගෙන ඉන්න මිලීට ඇහෙනවා නීනා කෑ ගහන සද්දේ. මෙයා ඉක්මනට මේ කාමරේ දොර ළඟට යද්දී ඇහෙනවා නීනා කෑ ගහනවා. ඒ වගේම ඇන්ඩ්රු නීනව පාලනය කරගන්න හදනවා කියලා තීරුම් යනවා. මිලී දොර ළඟ ඉඳන් කතා කළාම නීනා ඇවිත් දොර අරිනවා. මෙයාගේ අතේ තියෙනවා ලේ කෑවුන පිහියක්. මිලි මේක දැකලා හොඳටම කලබල වෙන්නේ නීනා ඇන්ඩ්රුට මොකක් හරි අනතුරක් කරන්න නැති කියලා. මිලි ඇන්ඩ්රුට කීප වතාවක්ම කතා කරාට පස්සේ තමයි රෙදි කෑල්ලකුත් තරන් මෙතනට එන ඇන්ඩ්රු නීනාගේ අතේ තිබුණ පිහිය අරගෙන ඒ රෙදි කෑල්ලෙන් අත උතන්නේ. නීනා ඇන්ඩ්රුට අනතුරක් කරලා නෑ. ඒත් එයා තමන්ගෙම අත කපාගෙන. ඔන්න දැන් පහුවෙනිදා උදේ මිලී පුරුදු විදිහට ගෙදර වැඩ කර ඉන්නකොට නීනා එනවා මිලී ළඟට. ඒ වෙලාවේ නම් නීනා සාමාන්‍ය විදිහට අවුලක් නැතුවයි ඉන්නේ. නීනා මේ වෙලාවේ මිලීට සොරි කියනවා සිද්ධ වුණ දේවල් වලට. ඒ වගේම නීනා පාවිච්චි කරන්නේ නැති අලුත් ඇඳුම් වගේකුත් මෙතනදී මිලීට දෙනවා. ඒත් එක්කම මිලීට කියනවා ඇන්ඩ්රු අද සිසිට උදේ කෑම හදලා තියෙන්නේ. ඒ නිසා ඔයා කෑම හදන්න ඕන නෑ. ඒත් ඔයාගෙන් මට වෙන උදව්වක් ඕන කියලා. නීනා මේ විදිහට මිලීගෙන් ඉල්ලන්නේ මේන සෙනසුරාදට තියෙන මියුසිකල් ෂෝ එක බලන්න ටිකට් එකක් බුක් කරන්න. නීනා කියන විදිහට ඇන්ඩ්රු ෂෝ එක බලන්න ගොඩක් ආසාවෙන් ඉන්නේ. ඉතින් නීනා ප්ලෑන් කරන්නේ එදා රෑ හොටෙල් එකක නතර වෙලා රොමැන්ටික් සතියන්තයක් ගත කරන්න. ඒ වගේම සිසිත් එයාගේ යාළුවෙකුගේ ගෙදර නතර වෙන නිසා මිලිට තනියම මේ සතියන්තේ ගෙදර ඉන්න වෙනවා. මිලි මේකට කැමති වුණාම නීනා මිලිට තෑන්ක්ස් කරනවා මේ හැම දෙයක්ම මැනේජ් කරගන්න උදව් කරනවට. මෙතනින් පස්සේ මිලි ගිහින් ඉන්නේ සිසිව අරගන්න යාගේ බැලේ ක්ලාස් එකට. මෙතනදී මුණ ගැහෙන තවත් හවුස්මේට් කෙනෙක්ගෙන් මිලිට දැනගන්න ලැබෙන්නේ නීනා ගැන භයානක රහසක්. මිලි මේ වෙනකන් දැනගෙන හිටියේ නීනා මානසික රෝහලක මාස 9ක් හිටියා කියලා විතරයි. ඒත් ඒකට හේතුව දැනගන්නේ දැන්. නීනා තමන්ගෙම දුව සිසීව බාත් ටබ් එකේ ගිල්වලා ඝාතනය කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ වෙලාවේ මත්පැති වගේක් බීලා තමයි ඉඳලා තියෙන්නේ. මේ නිසා තමයි නීනව මානසික රෝහලට යවලා තියෙන්නේ. ඒත් ඒ හැම තැනකදීම ඇන්ඩ්රු තමයි දරුවා බේරගෙන තියෙන්නේ. මේ කතාවත් එක්ක මිලීට සිසී ගැන ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. සිසීව එක්කගෙන ගෙදර යද්දී මිලී දකිනවා එන්සෝ මිදුලේ ඉන්නවා. මේ වෙලාවේ මිලී එන්සෝගෙන් අහනවා ඔයා මොනවද මේ පවුල ගැන දන්නේ කියලා. එතකොට එන්සෝ කියන්නේ මම දන්නේ එක දෙයයි ඒ තමයි ඔයා මෙහෙ ඉන්න එක හොඳ නෑ කියලා. ඒ ඇයි කියලා ඇහුවත් ඊට වඩා දෙයක් දැනගන්න වෙන්නේ නෑ. මොකද කියනවනම් නීනා මෙතනට එනවා. එන්සෝ එක්ක කතා කරන එකට මිලීට බනින නීනා මියුසිකල් ෂෝ එකටයි හොටෙල් එකටයි බුක් කරපු ටිකට් පෙන්නලා අහනවා මේ මොනවද කියලා. මිලි පැහැදිලි කළා මෙදා ඔයා කියපු විදිහට බුක් කරපු ටිකට්ස් කියලා. නීනා අහන්නේ පිස්සුද මම මොකටද ඔයාට කියලා ටිකට් බුක් කරන්නේ. එදාට මට සිසි එක්ක ආර්ට් කැම්ප් එකට යන්න තියෙන දවස කියලා. මිලිට නීනාගේ මේ හැසිරීම හිතා ගන්න බෑ. ඇත්තටම අමතක වීමක්ද එහෙම නැත්නම් හිතාමතාම නීනා මේ දේවල් කරනවද කියලා මිලිට තේරුම් ගන්නත් බෑ. ඒ වගේම ආපහු මේවා රිෆන්ඩ් කරන්නේ නැති නිසා නීනා මේ මුදල් මිලිගේ සැලරි එකෙන් නඩු කරනවලු. මිලි මෙතනදී ගොඩක් අසරණව ඉල්ලනවා එහෙම කරන්න එපා. ඒක මට දරා ගන්න බැරි මුදලක්. මම මේ වෙද්දී ඒ තරම් මුදලක් ඉතිරි කරලවත් නෑ කියලා. ඒත් නීනා යාගේ තීරණය වෙනස් කරන්නේ නෑ. මේ වෙලාවේ තමයි ඇන්ඩ්රු මෙතනට එන්නේ නීනාට ෆ්ලවර් බුකියකකුත් අරගෙන. නීනා ඇන්ඩ්රුටත් මේ කතාව කියලා කියනවා මිලි අනිවාර්යෙන් මේ සල්ලි ගෙවන්න ඕන කියලා. ඒත් නීනා මෙතනින් ගියාට පස්සේ ඇන්ඩ්රු මිලිට කියනවා ඔයා බය වෙන්න එපා මම බලා ගන්නම්. ඔයා කොහොමටවත් මේ සල්ලි ගෙවන්න ඕන නෑ කියලා. මිලිට ඇන්ඩ්රුගේ මේ කරුණාවන්තකම ලොකු සහනයක්. ඒ හැමදේම ඉවර වෙලා වුණ සෙනසුරාදාත් උදා වෙනවා. නීනා සිසිවත් එක්කගෙන ආර්ට් කැම්ප් එකට යන්න පිටත් වෙනවා. දැන් මේ ගෙදර ඉන්නේ මිලි ඇන්ඩ්රු විතරයි. මිලි නාලා ටවල් එක පිටින් එළියට එද්දී එකපාරටම ඇන්ඩ්රු මිලිව හොයාගෙන ආවත් මිලි ටවල් එක පිටින් ඉන්නවා දැකලා මූණත් අතකින් වහගෙන ඇන්ඩ්රු මෙතනින් දුවගෙන යනවා. මිලිටත් ටිකක් ලැජ්ජයි. කොමාරි ඇඳුමක් ඇඳගෙන පහලට ආවට පස්සේ ඇන්ඩ්රු මිලිට කියනවා මං වාට දෙයක් කියන්නයි ආවේ. මට අර ටිකට් රිෆන්ඩ් කරන්න බැරි වුණා. ඔයා ටිකට්ස් අරගෙන ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක එකට ගිහින් හොටෙල් එකේ නතර වෙලා එන්ජොයි කරලා එන්න කියලා. මේ වෙලාවේ මිලි ඇන්ඩ්රුට තෑන්ක්ස් කරලා කියන්නේ ඇත්තටම එහෙම කරන්න තිබුණා නම් හොඳයි.
ඒත් මට එහෙම ගෙන්න ගන්න බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියලා. මිලි වගේ කෙනෙක්ට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෑ කියන එක නම් පුදුමයි කියලා ටිකක් කල්පනා කරලා ඇන්ඩ්‍රූ එකපාරම අහනවා එහෙනම් අපි දෙන්න ෂෝ එක බලන්න යමුද? රැට නතර වෙන්නේ නැතිව අපි ආපහු එමු කියලා. කොහොමත් මිලිට මේ ගෙදර කරුණාවන්ත විදිහට සැලකුවේ ඇන්ඩ්‍රූ විතරයිනේ. මුලදී මේ යෝජනාවට අකමැති වුණත් ඇන්ඩ්‍රූ නැවත නැවත කියනකොට මිලිත් කැමති වෙනවා ෂෝ එක බලන්න ඇන්ඩ්‍රූ එක්ක යන්න. අපිට පේනවා මිලි හා කිව්වම ඇන්ඩ්‍රූ ගොඩක් සතුටු වෙනවා. ඔන්න ඉතින් ඇන්ඩ්‍රූ ලෑස්ති වෙලා බලන් ඉන්නේ මිලි එනකන්. මිලි ඇඳගෙන එන්නේ එදා නීනා මිලිට දුන්න ඇඳුමක්. මිලිව ඇන්ඩ්‍රූ මේ විදිහට දකින්නේ පළවෙනි වතාවට නිසා එයා මිලි දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේ දෙන්නා පිටත් වෙනවා ෂෝ එක බලන්න යන්න. ඇත්තටම මිලි වගේම ඇන්ඩ්‍රූත් ගොඩක් සතුටින් ඉන්නේ. ෂෝ එක බලද්දිත් ඇන්ඩ්‍රූ සැරින් සැරේට මිලි දිහා බලනවා. කොහොමත් මිලිගේ හිතේ ඇන්ඩ්‍රූ ගැන විශේෂත්වයක් තියෙනවා කියලා මූවි එකේ සමහර තැන්වලදී අපි දැක්කා. ඊළඟට ඇන්ඩ්‍රූ මිලිව ඩිනර් එකකට එක්කගෙන යන්නේ මෙහි තියෙන චාම් ලස්සනම රෙස්ටුරන්ට් එකකට. මෙතනදී ඇන්ඩ්‍රූ මිලිගෙන් අහනවා ඔයා ගොඩක් හොඳ කෙනෙක්, ළමයින්ටත් ගොඩක් ආදරෙයි, තරුණ වෙලත් ජීවිතේ විඳින්නේ නැතිව යයි මෙහෙම ගෙවල් වල වැඩ කරන්න කියලා. මේ විදිහට දෙන්න විස්තර කතා කරන අතරේ ඇන්ඩ්‍රූ කියනවා නීනට මං ගොඩක් ආදරෙයි ඒත් එයාව සතුටු කරන්න මට තේරෙන්නේ නැහැ. එයා හැම වෙලාවෙම ඉන්නේ තරහින් කියලා. මිලි ඇන්ඩ්‍රූට තේරුම් කරන්න උත්සාහ කරන්නේ ඒක නීනාගේ වරදක් මිසක් ඇන්ඩ්‍රූගේ වරදක් නෙමෙයි කියලා. ඊට පස්සේ ඇන්ඩ්‍රූ මිලි එක්ක ටික වෙලාවක් ඩාන්ස් කරනවා. රෑ ආපහු ගෙදර යන්න හිතාගෙන මේ ගමන ආවා වුණත් මේ වෙලාවේ ඇන්ඩ්‍රූ තීරණය කරනවා රෑ මෙහෙ හොටෙල් එකක නතර වෙලා උදේ ගෙදර යන්න. මිලිත් මේකට කැමති වෙනවා. මේ දෙන්න නතර වෙන්නේ එකම ෆ්ලෝ එකේ රූම් දෙකක. මේ දෙන්නා වෙන් වෙලා කාමර දෙකකට යන්නේ ඒ තරම් කැමැත්තෙන් නෙමෙයි වගේ තමයි පේන්නේ. කොහොම හරි මිලිගේ ෆෝන් එක ඕෆ් වෙලා තිබිලා රූම් එකට ඇවිත් තමයි චාර්ජ් කරලා ඔන් කරන්නේ. ඔන් කරනකොට එක දිගටම එන්නේ නීනාගේ මිස් කෝල්ස් වගේම මෙසේජස්. මිලි ෆෝන් එක ආන්සර් කරන්නේ නැති නිසා හොඳටම තරහ ගිහින් නීනා මෙසේජ් කරලා තියෙනවා තමුන්ව ජොබ් එකෙන් අයින් කළා බඩු පැක් කරගෙන එළියට බහින්න කියලා. මේක දැක්කම නම් මිලි ඇත්තටම කලබල වෙනවා. මොකද මෙයාට මේ ජොබ් එක නැති වුණොත් ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මිලි ෆෝන් එකත් අරගෙන ඇන්ඩ්‍රූගේ රූම් එකට ගිහින් පෙන්නනවා නීනා එවල තියෙන මෙසේජස්. ඇන්ඩ්‍රූ මිලිට කිව්වත් බය වෙන්න එපා මම ඔයාව අස් කරන්න දෙන්නේ නැහැ කියලා. මිලි මේක පිළිගන්නේ නෑ. මිලි කියනවා නෑ එයා අනිවාර්යෙන් මේක කරයි. එයාට ඕන මගේ ජීවිතේ විනාශ කරන්න හේතුවක් මම දන්නේ නෑ. ඒත් මට මේ ජොබ් එක ඕනි මට ආපහු යන්න ඕන නෑ කියලා. ආපහු යන්නේ කොහෙටද කියලා ඇහුවත් මිලි උත්තරයක් දෙන්නේ නෑ. අපි දන්නවා මිලි මේ කියන්නේ ආපහු එයාට පරිවාස භාරයට යන්න ඕන නෑ කියලා. මිලි හොඳටම බය වෙලා ඉන්නේ කියලා තේරුම් ගන්න ඇන්ඩ්‍රූ මිලිව ළඟට අරගෙන කඳුළු පිහිටලා පොරොන්දු වෙනවා මිලිට කිසිම දෙයක් වෙන්න යා ඉඩ තියන්නේ නැහැ කියලා. ඒත් එක්කම තමයි මිලිට ලං වෙන ඇන්ඩ්‍රූ මිලිව සිප ගන්න පටන් ගන්නෙ. කාත් කවුරුවත් නැතිව තනි වෙලා ඉන්න මිලිටත් ඇන්ඩ්‍රූගේ මේ ස්පර්ශය ගොඩක් ආදරණීයව දැනෙන්න ගන්නවා. ඉතින් මිලිත් ඇන්ඩ්‍රූට ඉඩ දෙන්නේ කිසිම අකමැත්තක් නැතිව. එදා රෑ මේ දෙන්නගේ සීමාවන් අමතක කරලා අඹුසමියන් විදිහට එකතු වෙනවා. ඒ විදිහට ඔන්න එදා රාත්‍රිය රොමැන්ටික් විදිහට ගෙවිලා යනවා. පහුවෙනිදා උදේ ඇන්ඩ්‍රූ නැගිටලා මිලිව ඇහැරවලා කියන්නේ නීනා උදේ ගෙදර එනවා ඒ නිසා අපි දැන් මෙහෙන් පිටත් වෙන්න ඕන කියලා. ඒ වගේම ඇන්ඩ්‍රූ කියනවා කෙනෙක්ට යාගේ දවස මේ තරම් ලස්සන කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නෑ වගේම නීනට කලින් මිලිව මුණ ගැහුණා නම් හොඳයිලෝ. නීනා මේ ගැන කවදාවත් දැනගන්න ඕන නෑ කියලා ඇන්ඩ්‍රූ කියනකොට මිලිත් ඒ කතාවට එකඟ වෙනවා. ඒත් එක්කම මිලි කියනවා ආපහු මේ දේ සිද්ධ වෙන්නත් බෑ කියලා. කොහොම වුණත් මේ ගමන එනකොට තිබුණ සතුට දැන් මෙයාලගේ මූණවල නෑ. ගෙදරට ඇතුළු වෙලා ඇන්ඩ්‍රූ නීනට කතා කරලා බලන්නේ නීනා මේ වෙනකොට ගෙදර ඇවිත්ද නැද්ද කියලා තහවුරු කරගන්න. නීනා ඇවිත් නැහැ කියලා දැනගත්තට පස්සේ ඇන්ඩ්‍රූ මිලිව ආපහු වතාවක් කිස් කරන්න පටන් අරගෙන ඊට පස්සේ අත් දෙකෙන් නොසවගෙන රූම් එකට එක්කගෙන යනවා. දැන් පෙන්නන්නේ නීනා ගෙදරට එනවා. නීනා ඇවිත් ගෙදර අයට කතා කළත් කවුරුත් පේන්න නෑ. ඊට පස්සේ කිචන් එකට යනකොට දකින්නේ මිලි කැම ලෑස්ති කරන ගමන් ඉන්නේ. මෙතනට උඩ තට්ටුවේ ඉඳන් ඇන්ඩ්‍රූත් එනවා. කොහොම වුණත් නීනා රෑ තරහින් මෙසේජ් කළාට මේ වෙලාවේ එහෙම කේන්තියෙන් ඉන්න බවක් පේන්න නෑ. නීනා මිලිගෙන් සමාව ඉල්ලනවා රෑ ඒ විදිහට කිව්ව දේවල් වලට. මේ කතාවත් එක්ක මිලිටයි ඇන්ඩ්‍රූටයි දැනෙන්නේ ලොකු සතුටක්. මොකද හිතපු තරම් ප්‍රශ්නයක් නීනාගෙන් නෑ වගේම මෙයාලා ගැන කිසිම සැකයක් නීනට නෑ. ඊළඟට ඇන්ඩ්‍රූයි නීනායි කෑම ගන්න ගමන් ඉන්න අතරේ එකපාරටම නීනා මිලිගෙන් අහන්නේ ඊයේ රෑ ඔයාගේ නිවාඩුව කොහොමද කියලා. මේ ප්‍රශ්නෙත් එක්ක එකපාරම තිගැස්සිලා ගියත් මිලි වෙනසක් පෙන්වන්නේ නැතිව උත්තර දෙනවා මගේ යාළුවා එක්ක මම එළියට ගියා කියලා. මේ කතාවෙන් පස්සේ නීනා එකපාරටම මිලිගෙන් අහනවා මට මේ තරම් රසට කෑම හදන්න බෑ. ඔයා හිරේ ඉද්දිද උයන් ඉගෙන ගත්තේ කියලා.
මේ ප්‍රශ්නෙත් එක්ක මිලී ෂොක් වෙනවා. මොකද එයා කියලා තිබුණේ නෑ හිරේ හිටිය කතාවක්. නීනා ඇන්ඩ්‍රුට කියනවා මිලී අපි එක්ක වැඩ කරන්න කලින් අවුරුදු 10ක්ම හිරේ ඉඳලා තියෙනවා කියලා. මේ කතාවත් එක්ක උත්තරයක් දී ගන්න බැරිව මිලී අසරණ වෙලා ඉන්නේ. මිලී දකිනවා ඇන්ඩ්‍රුත් කල්පනා කරන්න අරන් මෙතනදී නීනා මිලීට නීනාගේ කායකයේ අතුර දීලා කියනවා මීට පස්සේ වැඩවලට මගේ කායක පාවිච්චි කරන්න කියලා. එතනින් පස්සේ මිලී යන්නේ සුපර් මාකට් එකට ගෙදරට ඕනේ බඩු ගන්න. මිලී තනියම හිතනවා එයා නීනා ගැන හිතාගෙන හිටිය දේවල් වැරදි. නීනා දැනගෙන ඉන්නේ මිලීගේ නීතිමය ප්‍රශ්නෙත් එක්ක මේ ජොබ් එක දාලා මිලීට යන්න බෑ කියලා. මේ ගැන හිත ඉද්දි මෙතනදී මිලීට මීට් වෙන්නේ නීනාගේ යාළුවෙක්ව. නීනාගේ යාළුවා මිලීගේ අතේ තියෙන ෆෝන් එක දැකලා අලුත් ෆෝන් එකේ විස්තර අහනවා. මිලී කිව්වම මම මේක වැඩවලට විතරයි පාවිච්චි කරන්න කියලා. මේ කාන්තාව දෙන උත්තරෙත් එක්ක මිලී ෂොක් වෙනවා. මේ කාන්තාව කියනවා ගොඩක් ගෙවල් වල වැඩ කරන අය දෙන ෆෝන්ස් පාවිච්චි කරන්න කැමති නෑ. එහෙම වුණොත් කෝල් ලොග්ස් වගේම ලොකේෂන් ට්‍රැක් කරන්නත් පුළුවන් නිසා කියලා. මේ කතාවත් එක්ක තමයි මිලීට තේරුම් යන්නේ නීනා මිලීට දුන්නේ නිකන්ම තෑග්ගක් විදිහට ෆෝන් එකක් නෙමෙයි. ඒ කියන්නේ නීනා මිලී ගැන හැම දෙයක්ම දැනගෙන ඉඳලා කලින් දවසේ රෑ කොහෙද හිටියේ කියන්න පපා නීනා දැනගෙන ඉන්නේ කියන දේ දැන් මිලීට තහවුරුයි. ඊට පස්සේ සුපර් මාකට් එකෙන් එළියට ඇවිත් කායකට බඩු ටික දාගන්නකොටම මේ කායක හොරකම් කරපු කායකක් විදියට රිපෝට් වෙලා තියෙනවා කියලා පොලිසියෙන් මිලීව ඇරෙස්ට් කරනවා. මිලීට මේ දේ කරන්න නීනා හිතාමතාම කායක මිලීට දීලා පොලිසියට රිපෝට් කරලා මිලීව ඇරෙස්ට් කරලා වැඩි වෙලාවක් යන්න කලින් ඇන්ඩ්‍රූ ඇවිත් මිලීව රිලීස් කරගෙන එක්කගෙන යනවා. යන අතරේදී මිලී සමාව ඉල්ලන්නේ හිරේ හිටිය කතාව හැංගුවට. ඒ වගේම මිලී කියන විදිහට හයි ස්කූල් එකේදී සිද්ධ වුණ අත්වැරදීමක් නිසායි හිරේ යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒත් ඇන්ඩ්‍රූ සංසුන් විදිහට කියන්නේ අතීතයේ කිසිම දෙයක් වැඩක් නැතිලෝ. ඊට පස්සේ මිලී කිව්වම නීනා අපි ගැන හැම දෙයක්ම දන්නවා කියලා. ඇන්ඩ්‍රූ කියන්නේ ඔව් මම ඒ ගැන දන්නවා කියලා. ඇන්ඩ්‍රූ මිලීවත් එක්කගෙන ගෙදරට ගිහින් නීනට කතා කරනවා. මෙතනට එන නීනා කියනවා ඇන්ඩ්‍රූයි මිලී එදා ෂෝ එක බලන්න ගිය එක වගේම එදා රෑ හොටෙල් රූම් එකේ නැවතුන එකත් ඒ වගේම ඒ දෙන්නා එදා රෑ එකට හිටියා කියන එකත් නීනා දන්නවලු. එතකොට ඇන්ඩ්‍රූ කියනවා එහෙම දෙයක් නෑ ඔයා ආපහු මවා ගන්න පටන් අරන් කියලා. මේත් එක්කම නීනා කියන්නේ යා මිලීට ඊළඟට කරන්න හදන දේ. නීනා හදන්නේ පරිවාස දෙපාර්තමේන්තුවට මිලී ගැන ඉන්ෆෝම් කරලා දැන් එයාට ජොබ් එකක් නෑ වගේම මේ ගෙදරින් සල්ලි ඇඳුම් හොරකම් කරා කියලා චෝදනා කරලා ආපහු හිරේ යවන්න. මේ කතාවත් එක්ක තමයි ඇන්ඩ්‍රූ කතා කරන්න ගන්නේ. ඇන්ඩ්‍රූ කියන විදිහට නීනාගේ මේ නපුරුකම් තවත් ඇන්ඩ්‍රූට ඉවසන්න බෑ වගේම මිලීගේ ජීවිතේ මේ විදිහට විනාශ කරන එක තවදුරටත් බලන් ඉන්න බෑ. ඒ නිසා ඇන්ඩ්‍රූ තීරණය කරනවා නීනව මේ ගෙදරින් යවන්න. නීනා මේකට අකමැති වුණත් ඇන්ඩ්‍රූ කියන්නේ මේ ගෙදර අයිති මට. දැන් මොයා මෙහෙන් යන්න ඕන කියලා. මිලී නීනාගෙන් අහන්නේ බඩු පැක් කරගන්න මගෙන් උදව්වක් ඕනද කියලා. මේකට හොඳටම තරහ යන නීනා මිලීගේ කම්බුලටත් ගහලා තමයි ගෙදරින් එළියට බහින්නේ. ඊළඟට පෙන්වන්නේ නීනායාගේ වාහනේ ඩ්‍රයිව් කරගෙන මේ මන්දිරයෙන් එළියට ගිහින් වාහනේ නතර කරලා අඬන්න පටන් ගන්නවා. ඔය අතරේ මිලීගේ කම්බුල තවන ගමන් ඇන්ඩ්‍රූ තීරුම් කරනවා මේ ඔයාගේ වරදින් සිද්ධ වුණ දෙයක් නෙමෙයි ගොඩක් කාලෙක ඉඳන් සිද්ධ වුණ දෙයක්. ඒ නිසා මේක ගැන ඔයා ආපහු හිතන්න එපා කියලා. මිලී සිසී ගැන ඇහුවම ඇන්ඩ්‍රූ පොරොන්දු වෙනවා ලෝයර්ස්ලා එක්ක කතා කරලා සිසීව ආපහු මේ ගෙදරට එක්කගෙන එන්න. මිලී වෙන ජොබ් එකක් හොයාගන්නම් කියලා කියනකොට ඇන්ඩ්‍රූ කියනවා මට මීට කලින් කාවවත් මෙහෙම දැනිලා නෑ. මං ඔයාට ඕන ජීවිතේ දෙන්නම් මාත් එක්ක මෙහෙම ඉන්න කියලා. මිලිත් ඇන්ඩ්‍රූට ආදරය කරන නිසා ගොඩක් සතුටින් තමයි මේ ඉල්ලීමට එකඟ වෙන්නේ. ඊට පස්සේ මේ දෙන්නා මේ ගෙදර තනියම ජීවත් වෙන්න පටන් ගන්නවා. ඇන්ඩ්‍රූ වගේම මිලිත් මේ අලුත් ජීවිතෙත් එක්ක ගොඩක් සතුටින් ඉන්නේ. රොමැන්ටික් විදිහට දවස් ගෙවිලා යද්දි එක දවසක් මිලියගේ අතින් අත්වැරදීමක් සිද්ධ වෙනවා. මිලී ඇන්ඩ්‍රූ කැමතිම කෑමක් හදලා ඇන්ඩ්‍රූගේ අම්මා ගෙනාව ප්ලේට් එකකට දාලා අරගෙන යන්න ලෑස්ති වෙද්දිම මෙයා දකින්නේ ජනේලෙන් එයා දිහා බලන් ඉන්න එන්සුව. මේකත් එක්ක එකපාරම බය වුණ මිලියගේ අතින් ප්ලේට් එක බිමට වැටිලා කැඩිලා යනවා. මේ සද්දෙත් එක්කම මෙතනට දුවගෙන එන ඇන්ඩ්‍රූ මිලියගෙන් සිද්ධ වුණ දේ අහගෙන ඒ වෙලාවෙම එන්සුව ජොබ් එකෙන් නස් කරලා දානවා. ප්ලේට් එක බිඳුන එකට සමාව ඉල්ලුවාම ඇන්ඩ්‍රූ කියන්නේ ඒකට කමක් නෑ. ඔයා මේ කැඩුන කෑලි ටික එකතු කරලා තියන්න. මේවා හදන කෙනෙක් ඉන්නවා මම යාට කියලා මේක හදන්නම් කියලා. ඒ සිද්ධියෙන් පස්සේ පෙන්වන්නේ මිලී මේ ගෙදර හැමතැනකම සැහැල්ලුවෙන් නැවිදිනවා. මෙච්චර දවසක් මෙහෙකාරිය විදිහට හිටිය මිලීට දැන් දැනෙන්නේ මේක Tamanගෙම ගෙදර කියලා. ඊට පස්සේ ඇන්ඩ්‍රූ රෑ කෑමත් අරන් ගෙදර එද්දි දකින්නේ මිලී එකතු කරලා තිබුණ ප්ලේට් එකේ කැඩුණු කොටස්.
මේක දැක්කම ඇන්ඩ්‍රුගේ මූඩ් එකත් ටිකක් වෙනස් වෙනවා වගේ පේනවා. ගොඩක් සතුටින් මෙතනට ඇවිත් ඇන්ඩ්‍රුව වැළඳගන්න මිලීගෙන් ඇන්ඩ්‍රුව අහන්නේ මේ කෑලි ටික සෝදලා නෑ නේද කියලා. මිලී නම් කියන්නේ අත තුවාල වෙන්න පුළුවන් නිසා මේවා සේදුවේ නැතිලු. ඊට පස්සේ ඇන්ඩ්‍රු මිලීව වඩාගෙන එක්කගෙන යන්නේ උඩ තට්ටුවේ තියෙන මිලීගේ රූම් එකට. අරගෙන ආව ෂැම්පේනුත් මිලීට බොන්න දීලා ඇන්ඩ්‍රු මිලීව සිප ගන්න පටන් ගන්නකොට මිලී අහන්නේ අද මෙතනද කියලා. මොකද නීනා ගියාට පස්සේ මේ දෙන්නා මේ වෙනකන් හිටියේ ඇන්ඩ්‍රුගේ බෙඩ්රූම් එකේ. එතනින් පස්සේ පෙන්නන්නේ පහුවදා එළිය වැටෙද්දි මිලී අවදි වෙනකොට ඇන්ඩ්‍රු කාමරේ පේන්නේ නැහැ. දොර අරින්න හැදුවත් දොර ලොක් කරලා මිලී දොර ළඟට ගිහින් ඇන්ඩ්‍රුට කතා කරලා කියනවා ඔයාට ඇහෙනවද මම මෙතන හිර වෙලා කියලා. මේ වෙලාවේ කාමරෙන් එළිය දොර ළඟ ඉන්න ඇන්ඩ්‍රු මිලීට උත්තර දෙන්නේ මම එළියට ගන්නම් මේ දැන්ම නෙමෙයිදු. මුලදී මිලී හිතන්නේ මේක ඇන්ඩ්‍රු විහිළුවට කරන දෙයක් කියලා. ඒත් ඇන්ඩ්‍රුගේ ප්‍රතිචාරයක් නැති නිසා මිලී කෑ ගහන්න ගන්නවත් එක්කම ආපහු පෙන්නනවා ගෙදරින් පිට වෙලා ගිය නීනව. අපි හිතුවට ගෙදරින් එළවපු එකට තමයි නීනා කෑ ගහලා අඬන්නේ කියලා. ඇත්තටම නීනා ඒ කෑ ගහලා අඬන්නේ සතුටට. ඒ කියන්නේ ඇන්ඩ්‍රුගෙන් නිදහස් වුණ සතුටට. නීනා හරිම සතුටින් එයාගේ නිදහස සමරන්නේ. ඒකට හේතුව තමයි දැන් අපිට පෙන්වන්නේ. නීනා පුංචි කාලේ ගෙදර ඇති වුණ ගින්නකින් නීනාගේ දෙමව්පියන් මිය ගියාට පස්සේ නීනා හැදෙන්නේ අනාථ නිවාසයක. ඊට පස්සේ ස්කෝලර්ෂිප් එකක් ලැබිලා නීති විද්‍යාලයට ඇතුළත් වෙලා එතනදී මෙයා සම්බන්ධයක් පටන් අරන් තියනවා ප්‍රොෆෙසර් කෙනෙක් එක්ක. එයා විවාහක කෙනෙක්. කොමාරි මේ සම්බන්ධය නිසා නීනා ප්‍රෙග්නන්ට් වෙලා එයාට ලැබෙනවා දුවෙක්. එතනින් පස්සේ නීනාට කම්පැනි එකක ජොබ් එකක් ලැබිලා. එතන වැඩ කරන අතරදී තමයි දවසක් ඇන්ඩ්‍රුව මුණ ගැහිලා තියෙන්නේ. ටික දවසක් ආශ්‍රය කරලා ඇන්ඩ්‍රු නීනාට විවාහ වෙන්න යෝජනා කරලා. ඇත්තටම ඇන්ඩ්‍රු හැන්සම් වගේම සල්ලිත් හොඳට තියෙනවා. ඒ වගේම ඇන්ඩ්‍රුත් මීට කලින් කැති කියලා කාන්තාවක් එක්ක විවාහ කිවසගෙන ඉඳලා. ඒත් ඒ සම්බන්ධය නතර වෙලා මේ දෙන්න වෙන් වෙලා තියෙනවා. ඔය සේරම හේතු නිසා නීනා ඇන්ඩ්‍රුට කැමති වෙනවා. ඊට පස්සේ ඇන්ඩ්‍රුත් එක්ක විවාහ වෙලා යන්නේ ඇන්ඩ්‍රුගේ ගෙදරට. ටික දවසක් සතුටින් ගෙවිලා යනවා. එක දවසක් ඇන්ඩ්‍රු නීනාට කියනවා නීනාගේ කෙස් දුර්වල පාට වෙලා නිසා ට්‍රීට්මන්ට් එකක් කරගන්න කියලා. ඒකට නීනා හා කියලා කිව්වත් පහුවෙනිදා එයාට ඒක කරගන්න බැරි වෙලා. ඉතින් ඇන්ඩ්‍රු දැනගන්නවා නීනා එයා කියපු දේ කරලා නැහැ. ඒක දැනගත්තට පස්සේ මගේ ඩොකියුමන්ට් වගේක් උඩ ගබඩා කාමරේ තියෙනවා අරගෙන එන්න කියලා ඇන්ඩ්‍රු නීනාව යවනවා ගබඩා කාමරේට. නීනා රූම් එක ඇතුළට ගිහින් ඩොකියුමන්ට්ස් හොයද්දි මෙතනට එන ඇන්ඩ්‍රු නීනා කාමරේ ඇතුලේ එද්දි දොර වහලා ලොක් කරනවා. දැන් මිලි වගේම නීනත් මේ රූම් එකේ හිර වෙලා. මිලි වගේම ප්‍රශ්න අහන්න නීනත් පටන් ගන්නවා. ඇන්ඩ්‍රු මේ වෙලාවේ කියනවා ඔයාගේ කෙස් ගොඩක් වටිනවා. ඒවා අවුල් කරගෙන ඇවිදින්න ගත්තම මිනිස්සු මොනා හිතයිද? ඔයාගේ වැරදි හදාගෙන තව හොඳ වෙන්න ඕනි. මේ සේරම අපි දෙන්න වෙනුවෙන් කියලා. නීනා සමාවිල්ලුවත් ඇන්ඩ්‍රු දොර අරින්නේ නැහැ. ඒ වෙනුවට දොර යටින් දාන්නේ ලියුම් කවරයක්. නීනට දඬුවම විදිහට ලැබෙන්නේ කේශ මූල පේන විදිහට කෙස්ගත් 100ක් ගලවලා මේ ලියුම් කවරට දාලා දොර යටින් එළියට දාන්න ඕනි. මේක විහිළුවක් කියලා හිතුවත් නීනට තේරුම් යනවා ඇන්ඩ්‍රු මේ කරන්නේ විහිළුවක් නෙමෙයි. ඒ වගේම මේ මිනිස්සයා මනෝව්‍යාධිකයෙක් කියලා. මේ කාමරේ තියෙන්නේ වතුර බෝතල් 2-3ක් වගේම බාත්රූම් එක වෙනුවට අල්මාරිය ඇතුලේ තියෙන බකට් එකක්. වෙන විකල්පයක් නැති නිසා නීනා කෙස්ගත් 100 ගලවලා ලියුම් කවරට දාලා එළියෙන් තියනවා. ඒත් බලාපොරොත්තු වුණ විදිහට කාමරේ දොර ඇරෙන්නේ නැහැ. ඒ වෙනුවට ඇන්ඩ්‍රුගෙන් ලැබෙන්නේ තව ලියුම් කවරයක්. මොකද එක කෙස් ගහකවත් කේශ මූල පේන්න නැති නිසා නීනට සිද්ධ වෙනවලු ආපහු කෙස්ගත් 100ම ගලවන්න. නීනට හිතාගන්න බෑ මේක. දැන් ඉතින් ඇන්ඩ්‍රුගෙන් ගැලවෙන්න වෙන විකල්පයක් කොහොමත් නැහනේ. ඉතින් නීනා අමාරුවෙන් කේශ මූල එක්කම එන විදිහට කෙස්ගත් 100ක්ම ගලවලා ලියුම් කවරට දාලා දොරෙන් එළියට දැම්මම ඊට පහුවදා උදේ ඇන්ඩ්‍රු කාමරේ දොර ඇරලා නීනට වතුර බොන්න දෙනවා. නීනා මේ වතුර බේලා නැගිට ගමන් දුවගෙන යන්නේ සිසීව හොයාගෙන. සිසී සෙල්ලම් කර කර ඉන්නවා. නීනා සිසී ළඟට යද්දිම නීනව මත් වෙලා වගේ වැටෙන්න ගන්නවා. මෙහෙම වෙන්න හේතුව ඇන්ඩ්‍රු නීනට බොන්න දුන්න වතුරකට මොනා හරි මත් වෙන දෙයක් කලවම් කරලා නීනට සිහිය නැති වෙනවා. කොහොම හරි නීනට සිහිය එන්නේ රෑ වෙලා සිසීව හොයාගෙන යද්දි මෙයා දකින්නේ කවුරු හරි සිසීව බාත් ටබ් එකට දාලා ටැප් එක ඇරලා. නීනා සිසීව බේරගන්න යනවත් එක්කම මෙතනට පොලිසියෙන් ඇවිත් නීනව අල්ල ගන්නවා. මේ හැම දෙයක්ම කරන්නේ ඇන්ඩ්‍රු. ඇන්ඩ්‍රු පොලිසියට කියන්නේ නීනා සිසීව මරන්න හදනවා කියලා. මේ දේවල් වලින් ඇන්ඩ්‍රු උත්සාහ කරන්නේ නීනට මානසික ගැටලුවක් තියෙනවා කියලා ඔප්පු කරලා නීනට මෙහෙන් යන්න බැරි වෙන්න හිර කරලම තියාගන්න. නීනා සිසීව මරන්න හැදුවා කිව්වම නීතියෙන් නීනට දඬුවම් ලැබෙනවා වගේම සිසීගේ පාරකාරීත්වය ලැබෙන්නෙත් නෑ. සිසී ඇන්ඩ්‍රු ළඟ ඉන්නකන් නීනට කොහොමවත් ඇන්ඩ්‍රුගෙන් ගැලවිලා යන්නත් බෑ.
ඇන්ඩ්‍රුගේ මේ වැඩ නිසා නීනා මත්පෙති බේලා තමන්ගේ ළමයා ඝාතනය කරන්න උත්සාහ කළා කියලා නීනට සිද්ධ වෙන්නේ මානසික රෝහලක ප්‍රතිකාර ගන්න. ඇන්ඩ්‍රුගේ හැසිරීමත් එක්ක කවුරුත්ම විශ්වාස කරන්නේ නෑ එයා දරුණු වැඩ කරන යක්ෂයෙක් වගේ කෙනෙක් කියලා. නීනා ඇත්ත කිව්වට පිළිගන්නේ නැති නිසා අන්තිමේදී මෙයා තීරණය කරනවා තමන් සිසීව මරන්න හැදුවා කියලා බොරුවට හරි පිළිගන්න. ඒක තමයි නීනට මෙතනින් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය. මාස 9කට පස්සේ ඒ විදිහට තමයි නීනා ආපහු ගෙදරට එන්නේ. ඒ වෙද්දිත් ඇන්ඩ්‍රු හැමෝටම එත්තු ගන්වලා තියෙන්නේ නීනා කියන්නේ තමන්ගේ දරුවා හදාගන්න නුසුදුසු මානසිකාබාධයක් තියෙන කෙනෙක් විදිහට. ඒ වගේම නීනවයි සිසීවයි ආදරෙන් බලාගන්න සැමියෙක් විදිහට හැමෝගෙම හිත්වල තමන් ගැන හොඳ ප්‍රතිරූපයක් ඇන්ඩ්‍රු හදාගෙන තියෙනවා. ඉතින් ඔය දේවල් එක්ක නීනට සිද්ධ වෙන්නේ මේ රාක්ෂයා එක්ක මේ ගෙදර ජීවත් වෙන්න. කොහොම වුණත් ඇන්ඩ්‍රුට ඕන වෙලා තියෙනවා නීනා ලවා තමන්ගෙම ළමයෙක් බිහි කරන්න. ඒත් නීනා කැමති නෑ ඒ වගේ රාක්ෂයෙක්ගේ දරුවෙක් තමන්ගේ කුසෙන් බිහි කරන්න. මෙයා ඇන්ඩ්‍රුට හොරෙන් උපත් පාලන උපකරණයක් ගර්භාෂයට ඇතුළු කරගෙන ඩොක්ටර් ලවා ඇන්ඩ්‍රුට කියවලා තියෙනවා නීනාගේ ඩිම්බවල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඔය විදිහට දවස් කිවෙද්දි කෑම මේසේ ජූස් හැලුණත් වැරදිලා ලයිට් එකක් ඔන් කරලා තිබ්බත් ඒ වගේ පොඩි වැරදිවලට පවා නීනම කාමරේ හිර කරලා දඬුවම් කරලා නීනගේ මේ තත්ත්වය දැකලා මෙහෙ වැඩ කරන එන්සෝ මේකෙන් ගැලවෙන්න නීනට උදව් කරන්න උත්සාහ කරලා තියෙනවා. කොහොම හරි එන්සොට පුළුවන් වෙලා තියෙනවා නීනටයි සිසිටයි බොරු පාස්පෝර්ට් හදන්න. ඒත් ඒවා නීන ළඟ තියෙනවා ඇන්ඩ්‍රුට අහුවෙලා ඒකෙන් නීනට ආපහුවතාවක් මානසික රෝහලට යන්න සිද්ධ වෙනවා. ඇන්ඩ්‍රු හැමෝගෙම වීරයා වෙනකොට නීනා මානසික ලෙඩෙක් විදිහට ප්‍රසිද්ධ වෙනවා. මේ තත්ත්වෙත් එක්ක සිසි නිසා මැරෙන්නවත් ජීවත් වෙන්නවත් බැරුව අසරණ වෙද්දි නීනා දවසක් අඳුරගන්නවා ඇන්ඩ්‍රුගේ එක දුර්වලකමක්. ඒ තමයි ඇන්ඩ්‍රු ආසයි ආකර්ශනීය කාන්තාවන්ට. නීනගේ හිතේ ප්ලෑන් එකක් වැඩ කරද්දි එන්සෝ කියනවා මම ඔයාට පැනලා යන්න ක්‍රමයක් හදන්නම්. මේ මිනිහ නිසා මට මගේ සහෝදරියක් නැති වුණා. ආපහු එහෙම වෙන්න දෙන්නේ නෑ කියලා. ඒත් නීනා එන්සොට පැහැදිලි කරනවා ඔයා මේකෙන් අයින් වෙන්න. මම පැනලා ගිහින් හරියන්නේ නෑ. ඇන්ඩ්‍රු මාව දාලා යන්න ඕන කියලා. ඉතින් ඔය ප්ලෑන් එකේ කොටසක් විදිහට තමයි ලස්සන බුද්ධිමත් ආකර්ශනීය පෙනුමක් තියෙන මිලිව මෙහි හවුස්මේඩ් විදිහට ජොබ් එකට ගන්නේ. මිලි ගැන විස්තර හොයද්දී නීනා තේරුම් ගන්නවා මිලි තනියම වුණත් Taman වෙනුවෙන් සටන් කරන කෙනෙක්. ඒ වගේම මිලිට කාත් කවුරුත් නැහැ. Tamanගේ කායකයේ තමයි ජීවත් වෙන්නේ. අවුරුදු 15ක හිර දඬුවමක් ලබලා අවුරුදු 10ක් ගත කරලා එළියට ඇවිත් ඉන්නේ. එතකොට මිලේ හිරේ ගිහින් තියන්නේ මිනි මැරුමකට. මේ තොරතුරුත් එක්ක නීනට ගැලවෙන්න නීනා වෙනුවට හොඳම කෙනා මිලි කියලා නීනා තීරණය කරලා තියෙනවා. මිලිව මේකට ගාව ගන්න එකට එන්සෝ අකමැති වුණත් නීනා එන්සෝව පොරොන්දු කරගන්නවා මේ ප්‍රශ්නෙට මැදිහත් නොවී ඉන්න. දැන් ආපහු පෙන්වන්නේ කතාවේ වර්තමානය. මිලි කාමරය හිර කරලා මිලි මෙහෙම හිර කරලා තියෙන්නේ ඇන්ඩ්‍රුගේ අම්මගෙනාව ප්ලේට් එක කඩපු එකට වගේම ඒ කෑලි ටික පිරිසිදු නොකර බෑග් එකට එකතු කරපු එකට. ඒ වගේම දඬුවම තමයි මේ කැඩුණු කෑල්ලකින් මිලිගේ උදරයේ ස්ථාන 21ක් කපා ගන්න ඕන. ඒකට හේතුව තමයි ප්ලේට් එක කෑලි 21කට කැඩිලා නිසා. මිලි මේක කරන්නේ නෑ කියලා දැඩි තීරණයක හිටියත් අන්තිමයට තීරණය කරනවා මේකෙන් එළියට යන්න නම් ඇන්ඩ්‍රුට යටත් වෙලා කියන දේ කරන්න. මිලිට දැන් පැහැදිලි නීනා හිතාමතාමයි Tamanව මෙහෙට ගෙන්නුවේ කියලාත්. ඒ වගේම මිලි හිතනවා එයාව හිරේ යවුව කොල්ලත් ඇන්ඩ්‍රු වගේමයි කියලා. හයි ස්කූල් එකේ එක පිරිමි ළමයෙක් ඉඳලා ලස්සනයි පොහොසත් වගේම වැදගත් පෙනුමක් තිබිලා. ඒත් දවසක් මිලි දැකලා තියෙනවා එයා මේ ස්කූල් එකේදීම ගැහැණු ළමයෙක්ව රේප් කරනවා. ඒ ගැහැණු ළමයව බේරගන්න මිලි මේ පිරිමි ළමයාගේ ඔළුවට පහර දීලා ඒ පහරෙන් මේ පිරිමි ළමයා මිය ගිහින් තියෙනවා. ඒ වරදට තමයි මිලිට හිරේ යන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉතින් මිලි ඇන්ඩ්‍රු කියපු විදිහට වේදනාව දරාගෙන එයාගේ උදරයේ ගැඹුරු කැපුම් පාරවල් 21ක්ම ඇති කරගන්නවා. ඇන්ඩ්‍රු මේ සේරම කැමරා එකෙන් බලාගෙන ඉන්නේ. ඊට පස්සේ පෙන්වන්නේ නීනා සිසි එක්ක එයාලට ලැබුණ නිදහස වගේම අලුත් ජීවිතය ගැන කතා කරනවා. ඒත් සිසි කියන්නේ මිලිව දාලා යන එක වැරදි. එයාව බේරගමු කියලා. එතනින් පස්සේ ඔන්න මිලිගේ කාමරයේ දොර ඇරෙනවා. ඇන්ඩ්‍රු ඇවිත් මිලිව සිප ගන්නවා. ඒ වගේම තේරුම් කරනවා මට ඔයා එක්ක ලස්සනට ජීවත් වෙන්න ඕන. ඔයාට තියෙන ඔයාගේ වැඩවලට ප්‍රතිවිපාක තියෙනවා කියලා ඉගෙන ගන්න එක විතරයි. ඔයාට ඕන හැම දෙයක්ම ලැබෙයි කියලා. මිලිත් මේකට කැමති වෙලා මට ඒ දේවල් ඕන කියන ගමන් මෙච්චර වෙලා හංගගෙන හිටිය පිහියක් වගේ උපකරණයකින් ඇන්ඩ්‍රුගේ බෙල්ලට අනිනවා. ඊට පස්සේ ලොකු උත්සාහයක් දරලා ඇන්ඩ්‍රු ඒ කාමරයට දාලා හිර කරලා දොර ලොක් කරනවා. ඒ වගේම ඇන්ඩ්‍රුගේ ෆෝන් එකත් අරගෙනම තමයි මිලි කාමරෙන් එළියට එන්නේ. පහලට ගිහින් මිලි ඉස්සෙල්ලම කරන්නේ හොඳට කන එක. මොකද මෙයා ඉන්නේ ගොඩක් බඩගින්නේ.
මිලේ ඊළඟට අඬුවකුයි ඇන්ඩ්‍රුගේ අම්මගෙනාව ප්ලේට් ටිකයි උඩට අරගෙන ගිහින් අඬුව දොර යටින් දාලා කියනවා ඇන්ඩ්‍රුගේ ඉස්සරහ දත ගලව ගන්න කියලා. මොකද මිලේ හිතනවා ඇන්ඩ්‍රුගේ මේ මතුපිට පෙනුම නිසා තමයි කාන්තාවන් එයාට රැවටෙන්නේ කියලා. ඇන්ඩ්‍රු මේ වැඩේට අකමැති වෙනකොට මිලී කරන්නේ ඇන්ඩ්‍රුගේ අම්මගෙනාව ප්ලේට් එක එක බිමට අතහරින එක. ඊට පස්සේ ඒවා කුඩු කරලා දොර මුලටම පෙට්‍රල් වත් කරනවා. මිලිගේ මේ හැසිරීමත් එක්ක කාමරයට ගිනි තියයි කියන බයට ඇන්ඩ්‍රු එකඟ වෙනවා ඉස්සරහ දත ගලව ගන්න. ඔය විදිහට වේදනාවෙන් දත ගලවලා දොර යටින් එළියට දැම්මම මිලි මේ දතත් අරගෙන මෙතනින් යන්නේ දොර අරින්නේ නැතිව. මිලිට මේ දේවල් ගැන බයක් පසුතැවීමක් නෑ වගේම තියෙන්නේ ඇන්ඩ්රු ගැන ලොකු තරහක්. දැන් රෑ වෙලා මෙයා පහළ තට්ටුවට වෙලා ටීවී බල ඉන්නවා. මොකද මෙයා දන්නවා ඇන්ඩ්‍රුට පැනගන්න ක්‍රමයක් නෑ. ඔය අතරදී තමයි සිසීගේ කැමැත්ත අනුව මිලිව බේරගන්න හිතාගෙන නීනා මෙහෙට එන්නේ. නීනා දකිනවා ගබඩා කාමරේ ලයිට් එක දාලා ගේ ඇතුළට ගියාම ඇහෙනවා පහළ ටීවී එකේ සද්දේ. නීනා හිතන්නේ මිලි කාමරය හිර කරලා ඇන්ඩ්‍රු ටීවී බලනවා ඇති කියලා. නීනා හෙමින් උඩ කාමරයට ගිහින් දොර අරින්න උත්සාහ කරද්දි තමයි මිලිට දැනෙන්නේ කවුරු හරි ආවා වගේ. මිලි ඉක්මනට උඩට ගියත් පරක්කු වැඩි. නීනා දොර ඇරලා ඉවරයි. ඒත් එක්කම ඇන්ඩ්‍රු කාමරෙන් එළියට ඇවිත් නීනට පහර දෙනකොට මිලි මෙතනට ගිහින් ඇන්ඩ්‍රුට පහර දෙනවා. ඒත් එක්කම ඇන්ඩ්‍රු කරන්නේ නීනව අතහැරලා මිලිගේ පස්සෙන් පන්නන එක. ඒත් මිලිව හොයාගන්න බැරි තැන ඇන්ඩ්‍රු නීනා ළඟට ඇවිත් නීනාගෙන් සමාව ඉල්ලනවා. ආපහු එයා එක්ක ජීවත් වෙන්න එන්න කියලාත් කියනවා. ඒ වගේම එක කෝල් එකෙන් මිලිව ආපහු හිරේට යවන්නත් එයාට පුළුවන්ලු. නීනා මේ වෙලාවේ Taman විඳපු දුක් මතක් කරලා ආපහු කවදාවත් ඇන්ඩ්‍රු එක්ක ජීවත් වෙන්න කැමති නෑ කියලා කියද්දි මිලි මෙතනට ඇවිත් ඇන්ඩ්‍රුව පහලට තල්ලු කරනවා. මේකෙන් ඇන්ඩ්‍රු තැන් කිහිපයකම වැදිලා බිමට වැටිලා එතනම මිය යනවා. නීනා ඉක්මනටම මෙතන බල්බ් එක ගලවලා පහලට අතහරින්නේ ඇන්ඩ්‍රු බල්බ් එක මාරු කරන්න ගිහින් වැටිලා මිය ගියා වගේ පෙන්වන්න. මිලී නම් කියන්නේ පොලිසිය මේක අනතුරක් විදිහට පිළිගන්න එකක් නැතිලු. ඊළඟට නීනා මිලීට මෙහෙන් පිට වෙලා යන්න කිව්වත් මිලී කැමති වෙන්නේ නැහැ. මොකද මේ මිනිමරුම සිද්ධ වුණේ Tamanගේ අතින් නිසා. ඊළඟට මිලී කරන්නේ ඇන්ඩ්‍රුගේ ගලවපු දත එයාගේ සිරුර ළඟින්ම තියෙන එක. ඊට පස්සේ නීනා එන්සොට කතා කරලා සිද්ධ වුණ දේ කියලා උදව් ඉල්ලනවා මෙතන පිරිසිදු කරන්න. එතනින් පස්සේ පෙන්වන්නේ පොලිසියෙන් ඇවිත් නීනාගෙන් ප්‍රශ්න කරනවා. නීනා මේක අනතුරක් විදිහට සාක්ෂි දුන්නත් මේ සිද්ධිය විමර්ශනය කරන නිලධාරිනියට තේරුම් යනවා මේක අනතුරක් නෙමෙයි මිනිමරුමක් කියලා. ඒත් නීනා නොහිතපු විදිහට මේ නිලධාරිනිය සාක්ෂි වසන් කරලා මේක අනතුරක් විදිහටම වාර්තා කරන්න කටයුතු කරනවා. ඒ වගේම මේ නිලධාරිනිය නීනට කියන විදිහට ඇන්ඩ්‍රු කලින් විවාහ ගිවිසගෙන ඉඳලා තිබුණානේ කැති කියන කාන්තාවත් එක්ක මේ කැති කියන්නේ මේ නිලධාරිනියගේ සහෝදරිය. නීනාගේ හමුවීමත් එක්ක ඇන්ඩ්‍රු කැතිව අයින් කරලා දාලා ඒ වගේම කැතිට දරුණු විදිහට වද දීලා ලොකු මානසික බිඳවැටීමකට ලක් වෙලා වගේම එදායින් පස්සේ කිසිම දවසක යථා තත්ත්වයටපත් වෙලත් නැහැ. ඉතින් මේ නිසා ඇන්ඩ්‍රු ගැන හොඳින්ම දන්න මේ නිලධාරිනිය මේක අනිවාර්යෙන්ම නීනා කරපු දෙයක් කියලා දැනගෙන අනතුරක් විදිහට වාර්තා කරලා නීනව නීතිය පැත්තෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරනවා. ඊළඟට ඇන්ඩ්‍රුගේ අවසන් කටයුතු සිද්ධ වෙනවා. නීනා කියන්නේ තවමත් ඇන්ඩ්‍රුගේ නීත්‍යානුකූල බිරිඳ නැහැ. ඒ නිසා ඇන්ඩ්‍රුගේ දේපළවල අයිතිය නීනට ලැබෙනවා. ඇන්ඩ්‍රුගේ ගුණකථනයේදී රැස් වෙලා ඉන්න ගොඩක් අය අඬනවා පෙන්නුවත් අපිට පේනවා පොලිස් නිලධාරිනියගේ මූණේ හිනාවක්. කොහොමුණත් ඇන්ඩ්‍රුගේ අම්මට නම් මේ මරණය සම්බන්ධව නීනව සැකයි. ඔය අතරේ තමයි නීනා දකින්නේ මිලි ඇවිත් ඉන්නවා. මෙයා මිලි ළඟට ගිහින් මිලිව වැළඳගෙන ඩොලර් ලක්ෂයක චෙක් එකක් දීලා මිලිට කියනවා මෙහෙන් ගිහින් අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා. එතනින් පස්සේ පෙන්නනවා මිලි ගිහින් ඉන්නවා හවුස්මේඩ් විදිහට අලුත් ජොබ් ඉන්ටර්විව් එකකට. නීනා තමයි මෙතනට මිලිව රෙකමන්ඩ් කරලා තියෙන්නේ. මේ කාන්තාව මිලිට කියනවා මගේ මහත්තයා තමයි සතුටු කරන්න අමාරුම කියලා. මේ කාන්තාවගේ හැසිරීම වගේම නීනා තමන්ව මෙතෙන්ට නිර්දේශ කරපු නිසා මිලි තීරුම් ගන්නවා මේ කාන්තාවටත් අනිවාර්යෙන්ම තමන්ගේ උදව් ඕන කියලා. ඔය විදිහට මිලි මේ කාන්තාවට උදව් කරලා තවත් මනෝව්‍යාධිකයෙක්ට පාඩමක් උගන්වන්න වැඩ පටන් ගන්න තීරණය කරද්දී මම අහන්නේ ඔයාලට මොකද හිතෙන්නේ? මිලි ගත්ත මේ තීරණය හරිද? ඇන්ඩ්‍රු වගේ මිනිස්සු මේ සමාජයේ ඇත්තටම ඉන්නවද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න. අනිවාර්යෙන්ම යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අමතක නොකර සිනමා ක්‍රිටික් අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ප්‍රාර්ථනා කරනවා ජයග්‍රාහී දවසක්.